සුන්දර දවසක් ප්‍රාර්ථනා කරමින් මම අදත් ඔබ වෙත එන්නේ නවතම පර්යේෂණ වාර්තා මගින් සොයාගත් කරුණු කීපයක් අරගෙනයි. DNA සංශ්ලේෂණයක්, ශෛලීය ශක්තිය නිෂ්පාදනය සහ ෆයිබර්බ්ලාස්ට් සහ කෙරටිනොසයිට් ප්‍රගුණනය පහසු කිරීමෙන් තුවාල සුව කිරීම වැඩි දියුණු කිරීම සිදු කරන ඒ වගේම සම සෞඛ්‍ය යහපැවැත්ම පවත්වා ගැනීම සඳහාද ඉතාම වැදගත් වන අප නොසිතූ ජලද්‍රාවී විටමීනයක් උදව් වන බව නවතම පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඔබ දන්නවද මෙම විටමීනය මගින් හානියටපත් පටක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වේගවත් සෛල බෙදීම සඳහා අවශ්‍ය වන DNA සංශ්ලේෂණයක් එමගින් සම එපිතීලියල් සෛල සහ සනාල එන්ඩෝතීලියල් සෛල අලුත් ඇඩියාවට උපකාරී වන අතර නව නිරෝගී සමක් ගොඩනැගීමටත් උපකාරී වෙන බවත් සොයාගෙන තියෙනවා. ඒ වගේම ඔබ දන්නවද මෙම විටමිනය මගින් කොලජන් සංශ්ලේෂණය වේගවත් කර හානියටපත් පටක අලුත් ඇඩියා කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රෝටීන හා මේද පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා. මෙම විටමිනයේ විශේෂ තත්ත්වයක් වන්නේ තුවාලේ දැවිල්ල හා වේදනාව අඩු කරන බවත් පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම කලක් පවතින සුව නොවන තුවාල සඳහා සැරඹුමක් ආකාරයට ගල්වා යෙදීමේදී සමේ එපිතීලියල් සෛල අලුත් ඇඩියාව වේගවත් කරන බවත් කලක් තිස්සේ ව්‍යුහාත්මකව හානි වී ඇති සම නැවත පුනර්ජනනයට උපකාරී වන බවත් පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. ඉතින් මම මේ ඔබ වෙත ගෙන ආපු මේ විශේෂ ජලද්‍රාවී විටමිනය මොකක්ද කියලා ඔබ දන්නවාද? එය කොබලමින් හෙවත් ඔබ අප කවුරුත් හඳුනන විටමින් B12 යන විටමිනය. ඔබ මේ දේ තරයේ මතක තබා ගත යුතුයි. මෙම සෑම ඖෂධයක්ම එසේත් නැත්නම් සෑම විටමිනයක්ම භාවිත කළ යුත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණක් බව මම මෙහිදී සඳහන් කර ඇත්තේ පර්යේෂණ තොරතුරු පමණක් බවත්. එම නිසා මෙම සෑම ඖෂධයක්ම සෑම විටකම වෛද්‍ය නිර්දේශය මත පමණක්ම භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම වීඩියෝව තවත් කෙනෙක්ට නැරඹීම සඳහා ෂෙයා කරන්න. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඒ subscribe කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම නිහඬ වෙනවා. ස්තුතියි.